පෝලන්තය කියන්නේ ඉස්සර කරලිය තිබ්බ රටක් රොමේනියාව ශෙනගන් වෙන කලින්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෝලන්තය ගැන. පෝලන්තය ගැන අපි කලින් වීඩියෝස් වගේක් කරලා තියෙනවා. ඔයාලට ඕනනම් ගිහිල්ලා මගේ channel එකේ බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් 2026 අලුත් වෙච්ච නීති රීතිත් එක්ක ඔයා පෝලන්තයට ගිහිල්ලා වැඩ කරනවා නම් ඔයාලට අවශ්‍ය කරන ලිපි ලේඛන ඒ හැම දෙයක්ම මේ වැඩසටහනේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් වැඩි කාල වේලාවක් නොගෙන අපි වැඩසටහනට යමු. මේ මගේ YouTube channel එක මෞර්ය ප්‍රෝ. මම මෞර්ය ජේ මිල්ලවි. පෝලන්තේ ඔයාලා ජොබ් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම work permit එකක් තියෙන්න ඕනේ. work permit එකක් නැතුව ඔයාලට ජොබ් එකක් කරන්න පුළුවන් කමක් නැහැ. ඔයාලට work permit එකක් හොයාගන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාලා ඒජන්සි එකක් through යන්න ඕනේ. දැන් ඉතින් ප්‍රශ්නයක් එනවා ඇති. කොහොමද ඔයාලා මේ හරියටම ලීගල් ජොබ් කරන ඒජන්සි එකක් හොයාගන්නේ කියලා. ඒක පොඩ්ඩක් අමාරු කාර්යයක් අද කාලේ හැටියට. මොකද ජොබ් ස්කෑම් හැමතැනම තියෙනවා. ඒකින්ද ඉතින් ඔයාලා ඒජන්සි එකකට ඩොකියුමන්ට්ස් බාර දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ඒජන්සි එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මේ ඒජන්සි කියන කතාන්දරෙත් එක්කම මෑන් පවර් කියන කතාන්දරෙත් එක හා බැඳෙනවා. හුඟක් වෙලාවට ඔයාලා පෝලන්තයට එනවා නම් එන්නේ මෑන් පවර් through තමයි එන්න වෙන්නේ. මොකද එයාලා තමයි මේ work permit process එක ඔයාලා වෙනුවෙන් කරන්නේ ප්‍රැක්ටිස් වලින් ඩොකියුමන්ට් අරගෙන. යුරෝපයේ බාණ්ඩ හුඟක් නිෂ්පාදනය වෙන්නේ පෝලන්තයේ තමයි. මොකද හේතුව ඒකට පෝලන්තයේ දරන පිරිවැය ඉතා අඩු වෙනවා. ඉතින් ඒකින්ද ඔයාලට රැකියාවක් හොයාගන්න සිද්ධ වෙන්නේ පෝලන්තයේදී එක්ක ෆැක්ටරි එක එහෙම නැත්නම් කම්පැනිස් එක. හරිම ක්‍රමයට ඔයා පෝලන්තයට එනවා නම් ඔයා එන්න ඕනේ එම්බසි එකක් කරා. තරව්කරුවන්ගේ අනුදැනුම ඇතුව ඇවිල්ලා පෝලන්තයට අමාරුව වැටෙන්න උත්සාහ කරන්න එපා. පෝලන්තයට ආපු ගමන් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ TRC එකට ඇප්ලයි කරන්න ඕනේ. සමහරක් වෙලාවට ඔයාගේ ෆැක්ටරි එක, කම්පැනි එක, එහෙම නැත්නම් ඔයාගේ මෑන් පවර් එක හුඟක් වෙලාවට මේක පස්ස ගහයි. ඒ වුණාට පුළුවන්ම තරම් එයාලව දැනුවත් කළා. මොකද පෝලන්තයේ ඉන්න ඔයාට TRC එක තියෙන්න ඕනේ. වැඩ කරන්න නම් work permit එක තියෙන්න ඕනේ. පෝලන්තයේ ඉන්න නම් ඔයාට TRC එක තියෙන්න ඕනේ. ඒකින්ද ඔයාගේ TRC එක හදාගන්න ඉක්මනින් උත්සාහ කරන්න. පළමුවෙන් ඔයාට කරන්න තියෙන්නේ TRC එක සඳහා ඔයා දිනයක් වෙන් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ෆින්ගර්ප්‍රින්ට් දෙන්න වෙනවා. හුඟක් වෙලාවට මේ ෆින්ගර්ප්‍රින්ට් දුන්නට පස්සේ ඔයාගේ TRC එක ලැබෙන්න ඔයාට සමහරක් වෙලාවට මාස 3ක් එහෙම නැත්නම් සමහරක් කට්ටිය අදටත් ඉන්නවා අවුරුද්දක් විතර වෙලත් TRC එක ඔයා ළඟට ඇවිල්ලා නැහැ. ඒකින්ද නගරයෙන් නගරයට මේ ක්‍රමවේදය වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි බැලුවොත් එම ප්‍රොසෙසිං ස්පීඩ් එක වෙනස් වෙනවා. ඒකින්ද ඉතින් පුළුවන්ම තරම් ඉක්මනට TRC එක හදාගන්න උත්සාහ කරන්න. ඔයාලා මේ වෙනකොට පෝලන්තයේ වැඩ කරනවා නම් ඔයාලා ළඟ ඩොකියුමන්ට්ස් කීපයක් තියෙන්න ඕන. දැන් බලමු ඒ ඩොකියුමන්ට්ස් මොනවද කියලා. පළවෙනි ඩොකියුමන්ට්ස් එක තමයි ඔයාලා ළඟ පාස්පෝර්ට් එක තියෙන්න ඕන. ඔයාලගේ නිල රටේ, ඔයාලගේ අයිති රටේ ඔයාගේ පාස්පෝර්ට් එක තියෙන්න ඕනේ. ඒ පාස්පෝර්ට් එකේ ස්ටෑම්ප් එකක් ගහනවා. ඒ කියන්නේ ඔයාලා TRC එකට ෆින්ගර්ප්‍රින්ට් එක දෙන්න ගියාට පස්සේ ඒකේ ස්ටෑම්ප් එකක් ගහනවා. අන්න ඒ ස්ටෑම්ප් එකත් ඒ පාස්පෝර්ට් එකේ පිටුවක තියෙනවා. දෙවනි ඩොකියුමන්ට් එක විදිහට තියෙන්න ඕනේ යෙලෝ කාඩ් එක. මොකද්ද මේ යෙලෝ කාඩ් එක කියන්නේ? යෙලෝ කාඩ් එක කියන්නේ TRC එක හදාගන්න ගියාට පස්සේ ඒකේ කහපාට කොලයක් දෙනවාට රෙෆරන්ස් නම්බර් එක විදිහට. ඒ කියන්නේ ඔයාගේ TRC කාඩ් එක ප්‍රොසෙස් වෙනවා කියලා තමයි රෙෆරන්ස් නම්බර් එකෙන් කියන්නේ. ඉතින් ඒ කහපාට කොලය ඔයා ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තුන්වෙනි ඩොකියුමන්ට් එක තමයි TRC ඇප්ලිකේෂන් එක. මෙතනදී ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරද්දී ඕනම රටක ඔයා අනිවාර්යයෙන්ම මේක කොපියක් ළඟ තියාගන්න. මොකද හදිසි අවස්ථාවකදී යම් කිසි දෙයක් ප්‍රූෆ් කරන්න ඕනේ වුණොත් අපිට මේ ඇප්ලිකේෂන් එක ඕනේ වෙනවා. ඒකින්ද ඔයා ළඟ TRC ඇප්ලිකේෂන් එක තියාගන්න. කියන නම්බර් එක. ඉතින් මොකද්ද මේ නම්බර් එක? මේ නම්බර් එක තමයි සාමාන්‍යයෙන් අපේ ලංකාවේ නම් ජාතික හැඳුනුම්පත් අංකය වගේ අංකයක් තමයි මේ නම්බර් එක. මේ නම්බර් එක හුඟක් වෙලාවට ඔයාලගේ සෝෂල් වර්ක් මෙතනදී කවර් වෙනවා. සෝෂල් බෙනිෆිට් එහෙම හුඟක් වෙලාවට කවර් වෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් බැංක් account එකක් ඕපන් කරන්න යනවා නම් පෝලන්තය තුල මෙන්න මේ නම්බර් එක වාට ඕනේ වෙනවා. ඉතින් ඒ නම්බර් එක ඔයා ළඟ තියෙන්නම ඕනේ. ඔයාලට මේ වෙනකොට TRC කාඩ් එක ඔයාලා ළඟට ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම යන තැන TRC කාඩ් එක ඔයාලා ළඟ තියාගන්න ඕනේ. මොකද හුඟක් වෙලාවට ඔයාලා දන්නවා පොලිසියෙන් චෙක් කරනවා නැත්නම් ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා මේක චෙක් කරනවා. එතකොට ඉතින් අහු වුණොත් අපි බැලුවොත් එහෙම කාඩ් නැතුව කිසිම ඩොකියුමන්ට් එකක් එහෙම නැතුව ඔයාව අහු වුණොත් එහෙම එයාලා ඔයාලව රටින් පිටුවහල් කරනවා. මෙතනදී ඔයාලා රටින් යම්කිසි හේකින් ඔයාලා වැඩ කරනකොට මේ කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව ඔයාලා වැඩ කළොත් මෙහෙම අහු වුණාට පස්සේ ඒ රටින් පිටුවහල් කළාට පස්සේ ඔයාලා ෂෙනගන් ඒරියා එකට සමහරක් යුරෝප් කන්ට්‍රීස් වලට ඔයාට හපෝ පය තියන්න පුළුවන් කමක්
ලැබෙන්නේ නැහැ යම් කිසි කාල සීමාවක් තුළ. ඒකින්ද ඉතින් මේ ඩොකියුමන්ට්ස් ටික ඔයාලා අනිවාර්යයෙන්ම ළඟ තියාගන්නත් ඕනේ. වැඩ කරනවා නම් ඒ ඩොකියුමන්ට් හරියට හදාගන්නත් ඕනේ. දැන් අපි රොමේනියාවයි පෝලන්තයයි එකට යා කරන්න තමයි උත්සාහ කරන්නේ. මේ සම්බන්ධයෙන් මම කලිනුත් වැඩසටහනන් කීපයක් කළා තියෙනවා. ඉතින් අපි මේ ගැන තවදුරටත් කතා කරමු. ඔයාලා දන්නවා මේ ෂෙනගන් වීසා එකෙන් ගිහිල්ලා පෝලන්තය තුල වැඩ කරන්න පුළුවන් හැකියාවක් නැහැ. රොමේනියාවේ TRC එක ඔයාලා ළඟ තියෙනවා නම් ඔයාලා සමහරක් කට්ටිය කියන්න පුළුවන් මේ TRC එකෙන් වැඩ කරන්න පුළුවන් කියලා පෝලන්තය තුල. එහෙම වැඩ කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැහැ රොමේනියන් TRC එකෙන්. ඉතින් බැරි වෙලාවත් මෙහෙම ඔයාලා අහුනොත් එහෙම ඒ කියන්නේ මේ රොමේනියන් TRC එකෙන් ගිහින් පෝලන්තය තුල වැඩ කරලා අහුනොත් එහෙම ඔයාලා පිටුහල් කරන්න තියෙන අවස්ථාව වැඩි. පහුගිය අවුරුදුවල ඔයාලට විසිට් වීසා එකක් ගිහිල්ලා ජොබ් ඔෆර් එකක් හොයාගෙන වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කළා TRC කාඩ් එක හදාගන්න පුළුවන් හැකියාවක් පෝලන්තය තුල තිබ්බා. නමුත් දැන් එහෙම තත්ත්වයක් නැහැ. ඔයාලා කෙලින්ම ඔයා ඉන්න රටක ඉඳන් වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කළා තමයි පෝලන්තයට යන්න සිද්ධ වෙන්නේ වැඩ කිරීම සඳහා. නැත්තම් ඉතින් රොමේනියාවේ ඉන්න ඔයාලට පෝලන්තයට ගිහිල්ලා ඒ සුන්දර අසිරිය බලලා අහපුවා ඉතින් ඔයාලට රොමේනියාවට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් වැඩ කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඔයාලා පෝලන්තයේ රැකියාවකට යනවා නම් අනිවාර්යයෙන්ම වෙරිෆයිඩ් වෙච්ච කම්පැනි එකකින් වර්ක් පර්මිට් එකක් ඉෂුව වෙලා තියෙන්න ඕන. පොඩ්ඩක් වර්ක් පර්මිට් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මොකද හේතුව මේ ජොබ් ස්කෑම් කියන කැටගරි එක යටතේ හුඟක් වෙලාවට ඔයාලට නිල නොලත් කම්පැනිස් වලින් වර්ක් පර්මිට් ඉෂුව වෙලා ඔයාලගෙන් සල්ලි ගරා ගන්න කණ්ඩායම් ඕන තරම් රොමේනියාව තුල මුළු ලෝකයේම තුල ඉන්නවා. ඉතින් ඒකින්ද ඒ කම්පැනි එක වෙරිෆයිඩ් කියලා බලන්න. මොකද හේතුව ඔයාලට Google එකෙන් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම කම්පැනි එකක් නැත්නම් එයාලට ඊමේල් එකක් දාලා ඔයාලට බලන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මෙහෙම වෙරිෆයිඩ් වුණ කම්පැනි එකකින් ලැබුණු වර්ක් පර්මිට් එකක් හරහා ඔයාට එම්බසි එකෙන් ඇප්ලයි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා වීසා ටයිප් D කියන කාණ්ඩය යටතේ වීසා එකක්. ඒක ඔයාගේ පාස්පෝර්ට් එකේ ඇප්ලයි වෙලා තියෙනවා. ඔයාට මේ ප්‍රොසෙස් එක මග අරින්න පුළුවන් කමක් නැහැ. මේ ප්‍රොසෙස් එක කොහේ හරි තැනක මග ඇරෙනවා නම් එතන ඔයාලට ලීගල් නොවන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකින්ද ඔයා යන්න ඕනේ එම්බසි එකක් හරහා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වීසා ටයිප් D කියන එක රොමේනියාවේ ඉන්න හැම කෙනෙකුටම ලැබෙනවා කියලා. නන් යුරෝප් හැම කෙනෙකුටම ලැබෙනවා කියලා. එහෙම ලැබෙන්නේත් නැහැ. මේකේ දැන් තියෙන ක්‍රමවේදයේ හැටියට ඔන්ලයින් ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. එතනදී එයාලගේ හිතුමනාපෙට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. හැම කෙනෙකුටම ලැබෙන්නේත් නැහැ. එහෙම ලබා ගන්නත් අමාරුයි. ඔයාලා දන්නවා ඉස්සර මේ ක්‍රමවේදය හුඟක් වෙනස් තත්වයකට තමයි තිබුණේ. දැන් ඉතින් මේ නීති හැම දෙයක්ම වෙනස් වෙලා හැම දෙයක්ම දැඩි වෙලා තමයි තියෙන්නේ. ඉස්සර මේ එම්බසි අපොයින්ට්මන්ට් එක ඔයාලට හම්බුනේ කුසපත් ඇදීමකින්. හුඟක් අය සමහරක් අය අවුරුදු 2-3 බලා ඉඳලා එම්බසි අපොයින්ට්මන්ට් එකක් ගන්න වීසා සඳහා. නමුත් දැන් මේ ක්‍රමවේදය වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ක්‍රමවේදයට අපි අනුගත වෙන්නම සිද්ධ වෙනවා. ඔයාලට හුඟක් වෙලාවට පෝලන්තයට යන්න තියෙන අවස්ථාව කවුරු හරි කියනවා නම් ලංකාවේ ඉන්න කෙනෙක්ට පෝලන්තයට යන්න පුළුවන් කියලා, එහෙම යන්න පුළුවන් කියන අවස්ථාව හුඟක් වෙලාවට බොහොම අඩුයි. මොකද හේතුව ඉන්දියාවෙන් තමයි මේ තානාපති කාර්යාල වැඩ සිද්ධ වෙන්නේ. එතකොට ලංකාවට හම්බෙන අවස්ථාවන් හුඟක් වෙලාවට හරිම අඩුයි. මොකද ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ජාතිය ඒ රටට යවන්න. ඉතින් අපිට හම්බෙන අවස්ථාවන් ලාංකිකයින් විදිහට අපිට හම්බෙන අවස්ථාවන් ලංකාවේ ඉන්නවා නම් ගොඩක්ම අඩුයි. මෙතනදී සමහරක් වෙලාවට මේ රැකියා මාෆියාව කියන තත්ත්වයටත් මේ කාරණය පත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රොමේනියාවේ ඉඳන් ඔයාලා පෝලන්තයට යන්න උත්සාහ කරනවා නම් ඔයා ෂෙනගන් වීසා එකෙන් එයාලා එක්කගෙන ගිහිල්ලා සමහරක් වෙලාවට ඔයාලා කම්පැනිස් වලට වැඩිට දාන්නත් පුළුවන් එයාලගේ ගතමනාව අරගෙන. මෙහෙම දැම්මට පස්සේ හුඟක් වෙලාවට එයාලා TRC එක හදන්න උත්සාහ කරන්නේත් නැහැ. නමුත් ඔයාලට සමහරක් වෙලාවට පඩිය අතර දේවි, ඒ වගේ දේවල් සිද්ධ වෙවි. කෑම බීම ඉඳුන් හිටින් ඒ හැම දෙයක්ම දේවි. නමුත් ඔයාලා නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් හැකියාවක් ඒ රට තුල නෑ. එහෙම ගිහින් දාපු පළියට ඒ තැරව්කරුවන්ගෙන් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න උත්සාහ කරන්න. සමහරක් වෙලාවට මේ කතාව වෙනස් විදිහකින් ඔයාලා ළඟට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පෝලන්තයට යන්න ඩොකියුමන්ට් සේරම හරි කියලා වර්ක් පර්මිට් එකත් ඔයාගේ අතට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මතක තියාගන්න මේ ඩොකියුමන්ට් සමහරක් වෙලාවට එයාලා ෆේක් විදියට හදන්න පුළුවන් කමක් තියෙනවා.
එහෙම හදලා ඔයාගේ සල්ලිත් අරගෙන ඔයාගේ කාලයත් නාස්ති කරලා ඒ කට්ටිය නිකම්ම අතුරුදහන් වෙලා යන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඔයාලගේ අතට හම්බෙන ඩොකියුමන්ට් එක ගැන 100 පාරක් හිතන්න. තව පොඩි පොයින්ට් එකක් මම ඔයාලට හුවා දක්වන්න උත්සාහ කරනවා මේ වැඩසටහන තුළදීම. රොමේනියාවෙන් ඔයාලා පෝලන්තයට යන්න උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම හොයා බලන්න ඕන කරුණු වගේක්. ඔයාගේ කොන්ට්‍රැක්ට් එකේ හරියට බලන්න ඔයාට ගෙවන්නේ පැය ගානටද කියලා. ඔයා වැඩ කරනවා නම් ඔයාට සල්ලි තියෙනවා. ඔයා වැඩ කරන්නේ නැත්නම් ඔයාට සල්ලි හම්බෙන්නේ නැහැ. ඔයා ඇකොමඩේෂන් එකේ ඉඳියට එයාලා ඔයාට පේ කරන්නේ නැහැ. ඒකින්ද හොඳට බලන්න එයාලා ගෙවන්නේ පැය ගානටද කියලා. ඇයි මම මෙහෙම කියන්න හේතුව? එහෙම කියන්න හේතුව තමයි හුඟක් වෙලාවට ඔයාලා දන්නවා පෝලන්තයේ කියන රටේ ඔයාලට ශීත ඍතුවක් හම්බෙනවා. ඉතින් මේ ශීත ඍතුව තුල ඔයා යුරෝපයේ කොහේ හිටියත් අපි වැඩ කරන දවස් ගාන එහෙම නැත්නම් වැඩ කරන පැය ගාන හුඟක් වෙලාවට අඩු වෙනවා. ඉතින් ඒකින්ද එහෙම වැඩ කරන්නේ නැති මාසවල් හම්බුනොත් වැඩ කරන්නේ නැති පැය ගානවල් හම්බුනොත් එහෙම ඔයාලගේ සැලරි එක සමහරක් වෙලාවට ඔයාලගේ වැටුප සමහරක් වෙලාවට රොමේනියාවේ වැටුපට වඩා ඒ මාසවල් වල අඩු වෙන්න පුළුවන් කමක් තියෙනවා. අනෙක් කාරණය තමයි ඉඳුම් හිටුම් කෑම බීම. සාමාන්‍යයෙන් රොමේනියාව තුල ඔයාට ඉඳුම් හිටුම් කෑම බීම කම්පැනිය එහෙම නැත්නම් ෆැක්ටරිය ඔයා වැඩ කරන තැනින් ඔයාට නොමිලේ හම්බෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඔයාගේ කොන්ට්‍රැක්ට් එකේ බලන්න ඔයාට ඒ දේවල් නොමිලේද ලැබෙන්නේ එහෙම නැත්නම් ඒ දේවල් වලට ඔයා ගෙවන්න සිද්ධ වෙනවද කියලා. එතකොට ඔයාලගේ වැටුපෙන් තමයි ඒ දේවල් ඔයාට ගෙවන්න සිද්ධ වෙන්නේ. එතකොට සමහරක් වෙලාවට ඔයා ගන්න රොමේනියාව ගන්න වැටුපට වඩා ඔයා පෝලන්තයට ගිහිල්ලා ලොකු වැටුපක් බලාපොරොත්තු වෙලා අන්තිමේදී ඒ දේවල් කැපිලා කෙටිලා එනකොට ඔයාගේ අතට හැම්බෙන්නේ සාමාන්‍යයෙන් ඉතා සීමිත වැටුපක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකින්ද හොඳට මතක තියාගන්න ඒ දේවල් හොඳට හොයලා බලලා යන්න උත්සාහ කරන්න. මේ කාරණා ඔක්කොමත් එක්කම රැකියාවේ ස්වභාවය පොඩ්ඩක් හොයලා බලන්න උත්සාහ කරන්න. මොකද හුඟක් අය රොමේනියාවේ ඉඳන් පෝලන්තයට ගිහිල්ලා අමාරුවේ වැටෙන කාරණාවක් තමයි මෙන්න මේ කාරණාව. එයාලා රොමේනියාවේදී ඔයාලට කියන්නේ වෙනම රැකියාවක් තියෙන්නේ කියලා. ඒ වුණාට පෝලන්තයට ගියාට පස්සේ ඔයාට කරන්න සිද්ධ වෙන්නේ තවත් රැකියාවක්. මොකද හුඟක් වෙලාවට අර මං කලින් කිව්වා වගේ work permit issue වෙන්නේ හුඟක් වෙලාවට මේ man power කියන කැටගරිය එක යටතේ man power companies යටතේ තමයි ඔයාට work permit issue වෙන්නේ. එතකොට එයාලා ඔයාලව අවශ්‍ය තැන්වලදී අවශ්‍ය තැනට එයාලා හැම වෙලේම යොමු කරන්න උත්සාහ කරනවා. සමහරක් වෙලාවට ඔයාලා meat factory වලට වැටෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා ගොවි පොළවල් වලට වැඩට යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොන හරි කළා ඒ දවස තුල ඔයාලව ඕන තැනක කාර්යය යොදවන්න එයාලට අයිතියක් තියෙනවා මේ man power කියන කැටගරි එක යටතේ. මොකද ඔවුන්ට තමයි ඔයාගේ ડોකියුමන්ට් හැම දෙයක්ම අනුගත වෙලා තියෙන්නේ. ඒකින්ද රැකියාවේ ස්වභාවය සහ මානසික නිදහස ගැන දෙපාරක් හිතන්න. ජීවිතේ තීරණ ගන්නකොට ඔයා හරියට හිතලා බලලා ඒ තීරණ ගන්න උත්සාහ කරන්න. ඔයා අනාගතයේදී ඔයාට ලැබෙන ජොබ් එක මොකක්ද? ඒකත් එක්ක දැන් ඉන්න ජොබ් එකේ ඔයාට හම්බෙන බෙනිෆිට්ස් ඔයා අලුතෙන් යන ජොබ් එකේ ඔයාට හම්බෙන බෙනිෆිට්ස් මොනවද කියලා හරියට කැල්කියුලේට් කරලා ඒ තීරණය ගන්න. මොකද එක තීරණයකින් හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඔයාත් සහ ඔයාගෙන් යැපෙන අයත් ඒ කරදරයට මුහුණ පාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා පෝලන්තයට ගිහිල්ලා ආපහු රොමේනියාවට එන්න පුළුවන් හැකියාවක් නැහැ. වැඩ කළා එහෙම එන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද ඔයාලගේ කම්පැනි එක ඔයාලගේ වර්ක් පර්මිට් එක කැන්සල් කරලා දානවා. ඔයාලා අදාළ දිනයන් වලදී වැඩට ගියේ නැත්තම්. ඒකින්ද අර ඉස්සර වගේ කට්ටි පනින්න පුළුවන් හැකියාවක් දැන් නැහැ රොමේනියාව තුල. ඒකින්ද නීති තදයි. ඒ ගන්න තීරණ හැම වෙලේම 100 පාරක් නෙමෙයි 10 වාරයක් හිතලා ගන්න උත්සාහ කරන්න. මම කියන්නේ ඔයාලට එක බොක්ස් එකක් ඇතුලේ හිර වෙලා තමන්ගේ හීනයටපත් කරගන්න කියලා. තමන්ගේ ආස රටවල් ඇති. යන්න ඒ රටවල් වලට යන්න. හැබැයි හරියට ඒ රටවල් වලට ගිහිල්ලා වැඩ කරනවා නම් තමන් අර පඩිපෙළේ එක අඩියක් හරි උඩට තියන්න. එතකොට ඔයත් සතුටින් ඉඳීවි. ඔයාගේ වටේ ඉන්න කට්ටියත් සතුටින් ඉඳීවි. රට ජීවිතේ අමාරුයි තමයි. නමුත් තමන්ගේ හීන වෙනුවෙන් යනවා නම් ඒ හීනවලට කැපකිරීම සිද්ධ කරන්නම වෙනවා. ඒකින්ද හැමදේම දරාගෙන තමන්ගේ ජීවිතය රට ජීවිතය ජය ගන්න උත්සාහ කරන්න. එහෙනම් ඉතින් අලුත්ම වැඩසටහනින් හම්බෙන බලාපොරොත්තු ඇතිව මේ වැඩසටහනින් අදට සමුගන්නම්. මේ මගේ YouTube channel එක මවුර ප්‍රෝ. මම මවුරජේ මිල්ල විටිය.